මොකද බම් මේ හන්දින් උඹ ඒක වැඩ නැහැ නේ කාංග මේක නම් අර කෝගෙන මිස් යරයි කාං ඩග්ගල ඉක්මනට ගහන්න නැත්නම් කන්න බෑ තරගෙනන් තරගේ Hi guys විශා YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අද නෙතු නෑ නෙතුගේ නාංගි මිතු ඉන්නේ මතක් කරලා කමෙන්ට් කරන්න ෂෙයා කරන්න දැන් හෙලෝ ගයිස් විශා YouTube channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ඉතින් අපද අපි කරන්න යන්නේ ෆුඩ් චැලෙන්ජ් එකක් ෆුඩ් චැලෙන්ජ් එකක් වඩා අද රයිස් චැලෙන්ජ් රයිස් චැලෙන්ජ් එකක් ගේන්නේ මේ වෙනස් විදිහේ අමුතුම රයිස් චැලෙන්ජ් එකක් ගේන්නේ තව මොකද්ද කියන්න හැදුවේ අපි වෙනදා වගේම අදත් ඩිලාන් රෙසිපි එක තමයි වීඩියෝ එක කරන්නේ කොහේ ඩිලානි කොහෙන්න මේ අද අපි ඩිලාන් රෙසිපි එක තමයි අදත් කෑම එක හදන්නේ හායි අපි එන වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට අද අපි කලවැදි කොල්ලගේ රෙසිපියට යනවා මේකේ තියෙන අමුද්‍රව්‍ය ටික බලමු එතකොට කලවැදි කොල්ල කියන විදිහට මේ තියෙන කලවැදි මස් හරිද එතකොට මේ කලවැදි හැම ඕන එක කලවැදි බිත්තර සුදුගල් මකර කොරපොතු මේවට නම් කියන්න මතක නෑ මට ගස්පොතු ආයි මොනවද සුදු මේකට කියන්නේ මේකට දාමු රතු පොතු කහාල මොනවා කැරට් කොළපොතු and අවියන් රයිස් එක හදන්න අද ඩිලානිගේ රෙසිපියත් එක්ක අර කලවැදි මොකක්ද දෙයක් ඇදලා ගත්තා ඒකත් එක්ක අපිට අද මොකක් හදන්න වෙයිද දන්නේ අපි ඩිලානිගෙම ගිහිල්ලා මොකක්ද අද හදන්න යන්නේ කියලා මේ ඔයාද මොකද්ද හදන්න යන්නේ කියලා අපිට කියන්න පුළුවන්ද අපි නෙතු කියපු විදිහටම කලවැදි රෙසිපි එකක් හදමු නේද අද කලවැදි රයිස් එකක් හදන්න යන්නේ ඔයාට මොකද්ද කියන්න තියෙනවා වගේ කලවැදි රයිස් එක ගැන අද කලවැදි මස් රහයි ඔව් කලවැදි මස් රහයි හැමදාම කරන්නේ කනේ ඒක අන්තිමට ගිය පාර මම පෙරදුනා මේ මෙයා දෙන්න මොනවද අවශ්‍ය දේවල් අපි මුලින්ම මොනවද දාන්නේ පොල් තෙල් මුලින්ම පොල් තෙල් දානවා දැන් අපි දාන්නේ කලවැදි හැම නේද කලවැදි හැම ඊළඟට මකර කොරපොතු හරම කලවැදි හැම හොඳට දැන් අවශ්‍යක 220ට හැඳි ගන්න එපා ඔක ටිකක් බැදෙන්න දෙන්න අරයා විදියට නෙමෙයි අපි ටිකක් බැදෙන්න දෙන්න කියලා තමයි අම්මා කියන්නේ අපි ඩිලානි කියන විදිහට මේ දැන් අංශක 120ට කරකවනවානේ 220ටද 220ට කරවන්න එපා කර බැදෙන්නේ නැහැ කියලා අම්මා කිව්වේ අම්මා හරි ඔව් දැන් අපි කලවැදි විස්තර එකතු කරගන්න යන්නේ දැන් අපිට තියෙන මේ එකතු කරගෙන මොකක්ද මේ අංශක 21කට නෑ අංශක 120ට හැදි ගන්න අම්මේ මේක චවුණා මේ ගල් කුඩු කළු ගල් කුඩු ගල් අම්මේ මේක වෙනා කළු ගල් කුඩු එනවා මේ කලවැදි කුඩු මේක මේක දැක්කොත් මකර කොරපොතුයි තව තිත්ත පොතුයි එකතු කරලා නෙමෙයි අපි එකතු කරන්න යන්නේ යන් ඔය ටික එකතු කරලා අංශක 20ට හැඳි ගන්නයි තියෙන්නේ අංශක 120ට හැඳි ගන්න ඉතුරු ටිකක් දාන්න අයියෝ දාන්නේ අයියෝ කලබලෙන් හදිස්සියනේ හදිසිය කියලා බෑ ඔක්කොම ටික එකතු කරන්න ඕන ඔක්කොම දාලා අපි එතකොට එතන මේ ටික තියාගන්න චිලි පේස්ට් එකට සෝරි සමාවෙන්න කාලයි තනකොළයි තමයි අද අපි එකතු කරන්න යන්නේ දැන් එකතු කරමු මෙයාකට ටික දාන්න තව දාන්නද නෑ ඇති තව දාන්නද එපා ඇතිද ඇතිලු අපි දැන් 120 නේ 220 හැඳි ගන්න ඕනේ දැන් අපි පස්සෙට මොන ගල්ද සුදු ගල් අරන් ඉන්නේ සුදු ගල් තමයි දැන් සුදු ගල් කිලෝ 5ක් තියෙනවා දැන් කිලෝ 5ම එකතු කරන්න යන්නේ කෙලිම සුදු ගල් මිටියක් තියෙන්නේ එකපාර දාන්න එපා සුදු ගල් ටික මේක දාන්න දෙන්නෙම නෑ නේ බං හැමතිස්සෙම පොඩ අපි පොඩ නෑ පොඩි ගාලේ දැන් පොඩ එකතු කරලා දාගත්ත මෙන්න පුරුදුලා පොඩ්ඩමයි දාන්න ඔව් දැන් මේක අල්ලගන්න පැටියෝ අන්නේම ආදරෙන් කතා කරා නම් මං හැමතිස්සෙම හොඳින් ඉන්නවා නේ මට නෙතු නම් සුදු කියලා කතා කරන මං ඒකට හරි ආදරේ එයා ඉතින් සුදුම තමයි කියන්නේ යාට තාම මොකද්ද කියන්නෝනේ මේ කෙල්ලෙක් ඉන්නවද කියලා අහන්න එපා දෙයියනේ මේ කෙල්ල නෙමෙයි මේ මගේ අක්කා මේ මගේ නෑ මොන කෙල්ලද මේ මගේ නෑන්දා නිතු කියන්නේ අක්කා දැන් කියන ප්‍රශ්නේ හරිනේ ඔයාලට මට කෙල්ලෙක් නෑ මේ නැන්දා නිතු තමයි අක්කා
අපි නැන්දර මොකද්ද මට කෙල්ලෙක් නැති එක ගැන කියන්න තියෙන කියලා එයාගෙන් දුක ශෝකය අහම අපි ඔය ඇත්ත කතා කරන්න. ඇත්තටම කෙල්ලෙක් නැති එක මම නම් කියන්නේ ඇත්තටම හොඳයි ඒක. මේ දවස්වල කෙල්ලෙක් නැහැ කියන එක. මොකද එතකොට අපි ඒ පැත්තට නොයයි වුණේ. එතෙදී දැන් මේ සුදු කල් දාන්න නැද්ද? සුදු ගල් ටිකක් දාන්න ඕනේ. සුදු කල් තා පොඩ්ඩක් එකතු කරමු. කොලක් කොටු. ඒක මොනවද අර සුදු කල් එකේ රතු පාට පොඩ තියෙන්නේ? ඒ රතු ගල්. ඒ රතු ගල් මේ සුදු ගල් මැද්ද රතු ගලුත් තියෙනවා. මාරු ආත. ඒත් පොඩ්ඩයි එකතු කර. පස්මේක තියන්. වැහි බින්දු ගොඩක් එකතු වෙලා තමයි ලොකු ගඟක් ඇදෙන්නේ මේක දන්නේ. ටිකක් වෙලා ගියා ඔයා කියපු එක තේරුම් ගන්න. දැන් අපි එකතු කරන්න යන්නේ කල වැඩි මසුයි වැඩි අද අපිට තියෙන අද තනිකර කෑමක් තියෙන්නේ. අද කෑමක් තියෙන්නේ. තව තාම වීඩියෝ එකට ගියේ නෑ. තව ඇතුළට ගියාම සෑහෙන සර්ප්‍රයිස් වෙන්න දේවල් තියෙනවා. ඔයත් එනවද අද කන්න? අද චැලෙන්ජ් එක කරන්නවත් එනවද? මාත් ආසයි ඒ වුණාට මට කන්න බැරි වෙයි මං හිතන්නේ. නෑ මේ අද අමුතුම චැලෙන්ජ් එකක් තියෙන්නේ. අද වඩ මුල් දැම්ම කියන්නේ අපි අන්තිමට කිව්ව මට අද චැලෙන්ජ් එකේ තියෙන දේවල් ගැන මට මොකද්ද කියන්නේ? නෑ චැලෙන්ජ් එක ඉවර වෙලා කරන්න තියෙන මේක ගැන කතාවේ. චැලෙන්ජ් එක ඉවරලා කරන්න තියෙන මේක ගැන. දැන් නෑ මෙතන කතා කරන්න බෑ. ඒක අන්තිමටම අපි කියමු නැත්තම් කිසි ප්‍රයිස් යන්නේ. අහන්න එපා. සෝරි. සමාවෙන්න ඕන. මෙයාට පොඩ්ඩ නැතත් ඩෝන් යනවා. ඔයාටත් එහෙම ඩෝන් යනවා පොඩ්ඩ නැතත්. නෑ මට එහෙම යන්නේ නෑ. ඔය අම්මට ඩෝන් යනවා. මමනේ දන්නේ අම්මගේ. නෑ පවුල් ප්‍රශ්න මෙතන නේ. හරි දැන් මේ රයිස් එකේ නම කියන්න. කලවැඩි සුදු ගල් එකතු වෙච්ච කලවැඩි මස් සමග සුදු ගල් එකතු වෙච්ච බිලානි රෙසිපියට හැදෙනවා. රසම රස නෑ සුදු නෑ බන්නම රයිස් එක. කලවැඩි රයිස්. කලවැඩි රයිස්. දැන් අපි අපේ ෆුඩ් චැලෙන්ජ් එක පටන් ගන්නයි යන්නේ. මේකට මේ බත් එකත් එක්ක විතර 5ක් තියෙනවා. මොකද වැඩි බත්? කලවැඩි රයිස් එකත් එක්ක බිත්තර 5ක් තියෙනවා. තව කියන්න ඕනේ මේ බිත්තර 5ම ඉවර වෙන්න කන්නත් ඕනේ. රයිස් එකත් ඉවර වෙනකන් කන්නත් ඕනේ. තව යෝගට් එකක් තියෙනවා. තව මේක පරිදින එක්කෙනාට තියෙනවා මේ සැරම දෙයක්. ඒක අන්තිමට කියන්නම් ඒක පරිදින එක්කෙනාට. තව මේ අපි මේ චැලෙන්ජ් එක කරන්න ඕනේ S2 වහගෙන. මේ S2 වහගෙන කන්න තියෙන්නේ. මේ අපි බලමුනේ. අපි මේ දැන් අපි S2 වහගන්න යන්නේ. පේන විදිහට නම් වහගන්න බෑ ඔට්ටු නෑ. ඔබ ගිය පාරත් මට අඩුවෙන් බෙදුවේ. පළ මේ පාර උඹට වැඩියෙන් බෙදුවේ නෑ. අඩුවෙන් බෙදුවා නම් ඉතින් ඔබ කන්න එපේ. කිසිද පේන්නේ නෑ කො. ආයි කොණ්ඩේ. හරි. හරිද? මම හරි. ඔන්න ගන්නත් බෑ වගේ. 1 2 3 කියලා චැලෙන්ජ් එක පටන් ගමුද? වම් අතින්ද දකුණු අතින්ද කන්නේ? හරි කන අතින් කන්න පුළුවන්. කන්න වෙන්නේ අනේ. දැන් මේ අපි S2 වහගෙන තියෙන්නේ මං හරියට කතා කරනවද කියලාවත් දන්නේ නැහැ කැමරාවට. මම හිතන්නේ මං හරියට කතා කරනවා. පොඩිද මම පොඩ්ඩක් උස්සලා බලන්න හරියට කතා කරනවද කියලා. කැම්මේ කොන් කරලා. හරි. මේ දැන් අපි කන්න යන්නේ. දැන් රයිස් එක හරි. නෑ. පොඩිද කනවද නෑ? නෑ බං කන්න දියන්. නෑ මම දැන් පටන් ගන්න 1 2 3. පේන්නේ නෑ. මම කන්න මම ඩෙකරේෂන් කරලා වැඩි කියලා විතර මට නම් පේන්නේ. කලබලයක් නෑ මම දන්නවද මට පරාද වෙන්න වෙනවා කියලා. යෝගට් එක කන්නව නැත්නම් වහන්ද? I don't know. ආවා. බිත්තර කියන දෙයකට මම වැඩි කැමති නෑ. බිත්තර පාම කන්න ඕනේ මම. මං බිත්තර සුදු මද විතරයි කන්නේ. එම සුදු මද ටික කාලක් මේ කහමද. බෑ මම කන්නම්. මම කන්නේ රොවත් පේන්නේ. පේන්නේ නැහැ ඉස්සරහින් මේ ලයිට් එක වදිනින්ද. අත්තර මට ඔක්කොම කළුවරේ මන් දැන් මේ නිකන් ඇස් දෙවම කන. කොහොමද දැනේ තෝ ලයිට් එක වදිනවා කියලා. නෑ පේනවා මේකට පේනවා නිකන් ලයිට් එකක් වදින ලයිට් එකේ ජාව විතරේද නෑ. මම කියනවා මම කියලා. මට පේනවා අපිට පේනවා. ඔය බිත්තර භාගයගේ බඩ විරුණු. බිත්තර 3ක් කන්න තිබ්බේ අප්පා. කප්පා. මම දෙකක් කෑ.
බිත්තරේ කාලානේ උත්තුමයි. ඕ සෝදම එන්න ඕනේ. ටීක් කොණ්ඩේ කනවා මන්න. තප්පරයක් කටපියන් ඉන්න බෑ කතා කරන්න. කනගම කතා කරන හොඳ නෑ හොඳයි. කියලා කියලා තියෙන මොන්ඩිසෝරි කාලේ. itu tahu gudang kan jinal. Saya sadde නැත්තේ තකයි මට උඹ. ඈ? නෑ මම මගේ හත් එකෙන් අරියම්. ඔය යන්න. වතුර ගෙනාවේ නෑනේ. බඩගින්න නෑනේ. ඔය විතර කීයක් කෑවද බා? එකයි. ඉක්මනට වාම්. මං කහමදේ කන්නේ. එනම් පරාදෙන් ලෑස්තිලා ඉන්න. පරාදේ බාර ගන්න. අපුම. විතර වත් හංගන්න බෑ විතර. කම්න ඕනේ. මට ඕන හංගන. හිම්බරි සවුත්. බා පොඩ්ඩක් බෙදාගන්න තිබ්බ. අස් දෙකත් බඳලා පුදුම දුක්ඛක් නේ බම් විඳින්නේ. ඈ? මට හක් ගන්න බර රිදෙනවා. උඹ මොකක් හරි කරනවා නේද ජිල් මාට්ටඩක්. කරනවා. උඹ තව ගොඩක් වෙනවද? අපේ හොන ගොඩක් තියෙනවා. මේක ස්කිප් කරලා බත් නේ යෝගට් එක කන්න බෑද? යෝගට් එක කන්න බෑ බම් මරන. වල පිටේ. ඔක්කොම කන්න ඕනේ. වැඩිපුරම කාලා දිනෙක කෙනා බලමු. දැන් ඔක්කොම කන්නවා. අන්න කාලි විරයි. පහයි. අරින්න බෑ. එහෙම කාලේ වරුනේ කොහමද ඔයා? නෑ අපිට දුන්නා. තෝයි සවල් පාර වෙන්නේ ගම. මේ මට බඩගින්නේ නෑනේ. අර මේ වගේ දෙයක් කරන්න හොඳ නෑ. ගයිස් මගේ මම මොනවද කන්න මොන බොක වෙලින්ද? ඈ? මම බෑ. හොඳට පුච්චද? මම කහමැදයක් තියෙන කන්න දෙන්න. එපා මම. දිගානේ. ඇයි? වතුර පොඩ්ඩක් ගෙනත් දෙන්න බෑනේ. ආන්නේ පොඩ්ඩක්. දිගානේ ළඟ මට සද්දයක් ආවම කියන මම වතුර පොඩ්ඩක් කියනකද නෑ වතුර පොඩ්ඩක් කියනවා. අනේ මගේ බත් එක එහෙමමයි. ඒ! බිත්තර තුනක් කැවිලා. ඒව මට වැඩක් නෑ මගේ බිත්තර ආයක් තිබ්බා. බොරු කියන්න එපා. ඒ මම පහක් බං ගත්තේ. කොහමද? බොරු කියන්න එපා. 1 2 3 4 හරිනේ. ඒ මං ගත්තේ නෑ. ඒ 4යි 5යි මේ නේ. මේකේ භාගයක් තියෙන ඔබ භාගය කාලා දින් තාම. මේක අහමැදෙත් ඒකේ. ඵලය. වතුර. මේකේ බිත්තර කාලා මට තියෙනවා. එහෙමද? අම්මේ කන්න බෑ අම්මේ. කවුද ඉන්නේ? තවත් වතුරක් ඕනද? නේ එකක් ඇති එකක්. හිර වෙනවා.
බඩක් දෙන්න. ආ හොඳ වතුර දෙන්න. ඔමිද. තා බිත්තර දෙකක් දෙන්නද? එපා එපා. ඇටි ඇටි ගන්න තියෙනවා. රකින්නවද? මට නිකන් බිත්තර දානවා. බිත්තර දෙකක් මේ මෙතන බිත්තර ඈ නෑ හරි. ඒවා වැඩුණොත් ගන්න. අයව රකින්නේවද? ඔව් ඔව්. මං ආල් වෙරයි. මට මේක අරින්න පුළුවන්. එහෙනම් ඉතින් උඹ දිනුන්නේ. නෑ නෑ අපිට කාලා එන්න පුළුවන්. අනේ මට බෑ මේක කන්න. දැන් දෙන්නම ගලවන්නකෝ. නෑ නෑ කිසි ප්‍රශ්නයක් නෑ මෙතන. උඹ හොර කරලා තියෙනවා නෑ. ඒස් මං ගයිස් කාලි වෙරයි. මෙයාගේ පැත්ත ගෙහෙම්මයි. බෑ මාත් ගලවනවා. මේක මාර්ගෙලියක් වුණානේ. අම්මට හුඩු වෙනවා මේ පැත්ත බලන්න. කොණ්ඩේ. දැන් කාලි වෙරයි. මේ දැන් යෝගට් එක කන්න ඇති. මූ බිත්තර ඔක්කොම කාලා නෑ. කෑවේ? මං කන්නේ. සාධාරණ ලෙස තරග පරාජය වුණා. මේ මං කන්නේ. හරියම මම පරාජය බාර ගන්නවා. බෑ. ඔබ මිස් කරලා කාපා. නෑ මිරිස් කාලා නේ මිරිස් කාලා දෙකක් තියෙනවා කන්න උඹට. මට රම්බේ. කාලා මත් වෙලා වගේ නිකන්. හරි දැන් මෙයා චැලෙන්ජ් එක පරාදයි. දැන් අපි යන් ඊළඟ එකට. ඕන දැන් වෙන්ද වගේම දැන් චැලෙන්ජ් එක ඔන්න කම්ප්ලීට් කරන්න යන්නේ. මේ දැන් මෙයා මිරිස් නෑ කලින් අපි මේකට යෝගට් එකක් ඇඩ් කරානේ. යෝගට් එක දෙනවා මෙයා මිරිස් කරලා සම්පූර්ණයෙන්ම කෑවොත් කෑවොත් මම හිතගම් මේ මගේ බත් එක වටේ මම හිතග නෑ මෙයා වීඩියෝ එකක් පොඩ්ඩක් සර්ප්‍රයිස් කරනවා මේ මොකද්ද බිත්තරයක් විතරයි දැම්මේ. නෑ කුන්න. හරි කතා කරමු කොහොමද මට බිත්තර දෙයක් දැම්මා ඒක දැක්කා. උඹ බිත්තර කෑවි. හරි පොඩියක් මේක මේ මොකද්ද මම දැන් මේ මෙයා මිරිස් කරලා කනකම් මම මෙයාට පෙන්න යෝගට් එක කනවා. මෙයා සම්පූර්ණ මිරිස් කරලා කෑවොත් තමයි උඹේ යෝගට් එක උඹට හම්බෙන්නේ. මේක දැන් මිරිස් කරලා දෙකක් දුන්නා දෙකම කන්න බෑගුවා මාත් මිනිස්සෙක් මොකද්ද උඹ තියනවා කියලා ලෙඩේ. ගෑස්ට්‍රික්. මෙයාට ගෑස්ට්‍රික් තියනවලු ඒක නවලන්නේ නැහැ. මේ මොකක් හරි. හරි දැන් මෙයා මේක හම්බෝ කහංගෝ මොක කහංගෝ දැන් මම මේක කනවා. ආමාශි පිච්චෙනවා. මෙයාගේ ආමාශය පිච්චිලාලු තියෙන්නේ මම මෙයා කායට. හිතප්පපුව නැති විදියට මේ කන්නේ. මේ යෝගට් කොහොමද බම් මේ හැන්දින් උඹ ඒක වැඩ නැහැ නේ කහංගෝ. මේක නම් අර කෝගෙන මිස් ඇරයි. කන් ඩග්ගල ඉක්මනට කහන්න නැත්තම් කන්න බෑ. තරගේ නම් තරගේ. හරි ටප්පර 10ක් ඉන්න මේ 20 වෙනකන් ඉඳන් ටප්පර. තවඩ හොඳට බරර දාලා අපලා. ඔඩු මොටු සෙරොයියකෝ ඒ කන්. අම්බෝ. ඉතින් දැන් යෝගට් එක කන්න යන්නේ. යෝගට් එක කන්න යන්නේ. අපි කනවා. දැන් මොකද්ද මේ අපි දැන් මේ වැඩි කතා වුණා. අපි චැලෙන්ජ් එක දැන් අද මෙහා පරාදයි. මේ එහෙනම් මගේ YouTube channel එක ඔයාගේ වම කියනවා. ඔය සැරයි කියම් මේ වරෙන් කියම්. කතා කරන්න. පොඩ්ඩක් ඉන්න. කියන්නක්ද? ලයික් කරන්න, Comment. කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, subscribe කරන්න අම්බෝ. විශාල YouTube channel එක subscribe කරලා නැති කට්ටිය subscribe පාරක් දාන්න. ඔයාලට ඊළඟට ඕනේ මොන වගේ වීඩියෝ එකක් දීලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලා අපිට challenge දෙන්න. අපි challenge බාර ගන්නවා. ඕනම challenge එකක් අපි හැම කමෙන්ට් එකකම reply කරනවා. පොඩි share පාරක් දාලා පොඩි sub එකක් දෙන්න. මාත් පොඩි කොල්ලෙක් මාත් ආසයි උඩට එන්න. එහෙනම් bye subscribe කරලා නැති කට්ටිය subscribe පාරක් දාන්න. ආදරේ හැමෝටම අසතර. ආසතර.